ඉතින් යාළුවනේ ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා ඔක්කොමලා ආදරයෙන් සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ back to cricket YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහින් තියෙන bell icon එකත් all කරලම තියාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. ඉතින් ක්‍රීඩාලෝලී හිතවතුනි ක්‍රිකට් ක්‍රීඩාවේ උපත සිදු එංගලන්තයේ පැවැත්වෙන සුවිශේෂී ලීග් තරගාවලියක් ලෙස The 100 ක්‍රිකට් තරගාවලිය මුළු ලෝකෙම අවධානයට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙවරත් The 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා සිදු කර අවසන් වුණා. ඉතින් 2025 වසරේ මෙම ලීග් තරගාවලියේ අවසාන මහා තරගය ලෝඩ්ස් පිටියේ Oval Invincibles කණ්ඩායම සහ Trent Rockets කණ්ඩායම අතර පැවැත්වුණා. ඉතින් අවසාන මහා තරගයේදී Trent Rockets කණ්ඩායම ලකුණු 26කින් පරාජය කරමින් Oval Invincibles කණ්ඩායම ශූරතාවය හිමි කරගත්තා. ඉතින් මෙවර 2026 ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් ලියාපදිංචි වෙලා තිබුණා. ඉතින් එම ක්‍රීඩකයන් වන්නේ වනිතු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, නුවන් තුෂාර, අවිෂ්කර ප්‍රනාන්දු, කුසල් පෙරේරා, එෂාන් මාලිංග, බානුක රාජපක්ෂ, මිලන් රත්නායක සහ විජයකාන්ත වියස්කාන්ත් කියන ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් තමයි ක්‍රීඩක වෙන්දේසියේදී ලියාපදිංචි වෙලා තිබුණේ. නමුත් එම ක්‍රීඩකයන් අතරින් අවසන් වූ ක්‍රීඩක වෙන්දේසියේදී නම ඉදිරිපත් වූයේ වනිදු හසරංගගේ නම පමණයි. නමුත් කනගාටුවට කරුණු නම් වනිදු හසරංගව මිලදී ගැනීමට මෙවර වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් ඔහුව කිසිදු මුදලකට මිලදී ගැනීමට මෙවර කණ්ඩායම් 8න් කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවුන එක කනගාටුවට කරුණක් වගේම අපි හිතන්නම් බොහෝ දුරට වනිදුගේ වර්ල්ඩ් ඒ කියන්නේ T20 අවසන් 2026 T20 ලෝක කුසලානේදී ඔහු ආබාධයකට ලක් වුණා. ඒකත් ඔහුගේ ආබාධ තත්ත්වය ඊට ප්‍රධාන හේතුවක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔයාලගේ අදහසත් මොකද්ද කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එක අනිවාර්යෙන් දාගෙන යන්න කියලා මතක් කරනවා.